කෙමිස්ට්‍රි MCQ පේපර් එකේ ඕගනික් MCQ ගැන කතා කරන්නේ. මේකෙදි ඕගනික් MCQ පේපර් එක කොච්චර එනවද කියන එකේදී 2023 සහ 2024 පාස් පේපර් දෙක ඇසුරින් මම කියන්නේ. එතකොට 2024 සහ 2023 කියන අවුරුදු දෙකේදීම ප්‍රශ්න 10 ගාන ඇවිත් තියෙනවා ඕගනික් MCQ. ඒකෙදි පළවෙනි MCQ 30 ඇතුලේ ප්‍රශ්න 6කුත් 31 ඉඳන් 40 වෙනකන් තියෙන ABCD ප්‍රශ්න වලට අදාළව ප්‍රශ්න දෙකකුත් 41 ඉඳන් 50 වෙනකන් තියෙන සත්‍ය අසත්‍ය තෝරන ප්‍රශ්න වලට ප්‍රශ්න දෙකකුත් MCQ ඇවිත් තියෙනවා ඕගනික් වලට අදාළව. එතකොට සාමාන්‍යයෙන් පේපර් එකක MCQ 9ත් 10ත් 11ත් අතර ප්‍රමාණයක විචලනය වෙන්න පුළුවන් ඕගනික් MCQ ප්‍රමාණය. එතකොට ඊට පස්සේ MCQ එන්නේ කොහොමද කියන එක රටාව බැලුවොත් අනිවාර්යෙන් නාමකරණය කියන පාර්ට් එකෙන් කොටසක් එනවා. ඒක අනිවාර්යෙන් MCQ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ වගේ තියෙනවා. එතකොට ඉතුරු ප්‍රශ්න ටික සියල්ලම අපිට ඕගනික් කියන කොටස ASCII කියන්නේ A level සිලබස් එකේ තියෙනවා අපිට පාඩම් 4ක්. ඒ කියන්නේ කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප, හයිඩ්‍රෝකාබන හා හැලජනීකృత හයිඩ්‍රෝකාබන, ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග සහ නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග කියලා. එතකොට මේ කොටස් හතරටම අදාළව MCQ අපිට මුළු පේපර් එකේදීම හම්බෙනවා. එතකොට මම කිව්වා වගේ නාමකරණය කියන පාර්ට් එකේ කියන්නේ කාබනික රසායනික විද්‍යාවේ මූලික සංකල්ප කියන කොටස ඇත්තටම අපිට ගොඩක් තියෙන නාමකරණය. ඒතකොට නාමකරණය කියන පාර්ට් එකම අපිට සාමාන්‍යයෙන් පළවෙනි MCQ 10 ASCII වගේ අපිට නාමකරණයේ ප්‍රශ්නයක් MCQ එකක් හම්බෙනවා. ඊතුරු MCQ 9ම අනිත් පාඩම් වලට අදාළව එනවා. එතකොට අපිට එන රටා විදිහට මුලින්ම නාමකරණය හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ තාපාංක විචලනය, කාබනික සංයෝගවල ජල ද්‍රාව්‍යතා විචලනය, ආම්ලිකතාවය, බාෂ්මිකතා විචලනය, ඒ වගේ කොටස් වලින් එන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් තව එනවා ප්‍රතික්‍රියා යන්ත්‍රණවල අතරමැදි ඵල. ඒ කියන්නේ අතරමැදි ඵල කීපයක් දීලා හරි අතරමැදි ඵලය තෝරන්න. ඒ වගේම ප්‍රධාන ඵල කීපයක් දීලා ප්‍රධාන ඵලය තෝරන්න. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් සංයෝගයක් දීලා ඒකට මොකක් හරි ප්‍රතිකාරකයක් දාලා ඊට අදාළව ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ලැබෙන ඵලය මොකද්ද? ප්‍රධාන ඵලය. ඊළඟට සුළු ඵලය, අතරමැදි ඵල ගැන අහන්න පුළුවන්. ඒ වගේම යම්කිසි විස්තරයක් දීලා ඒ විස්තරයට අදාළව විස්තරයේ තියෙනවා මොනවා හරි ප්‍රතිකාරක දාන ඒවා දෙකක් තුනක් ප්‍රතිකාරක දාන්න තියෙන්න පුළුවන්. ඒතර එහෙම දාලා අපිට අවසානයේට ලැබෙන ඵලය මොකද්ද කියන එක හොයන්න වගේ MCQ ප්‍රශ්න එන්න පුළුවන්. අනිත් එක තමයි සමායවික වලට අදාළව තියරි පාර්ට් එකකින් අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් අපිට ඕගනික් MCQ පේපර් එකේ එන්න පුළුවන් ආකාර විදි ඕව තමයි. ඊට පස්සේ කතා කරන්නේ MCQ ඕගනික් MCQ වලට වැඩ කරන්නේ කොහොමද කියන එක. එතකොට මේ අපි මුලින්ම පොඩි එකේ ඉඳන්ම MCQ කරන්න ඕනේ. ඇත්තටම අපිට MCQ පේපර් එකේ බෙන්සීනුත් එනවා. ඒ කියන්නේ ඇරෝමැටික් සංයෝගات එනවා. ඇලිෆැටික් සංයෝගය හැම නැත්නම් බෙන්සීන් නොවන සංයෝගات එනවා. එතකොට අපිට මුලින්ම කරන්න පුළුවන් දැන් නාමකරණය වගේ පාර්ට් එකක් ගත්තොත් නාමකරණය කියන එක පොඩි පාර්ට් එකක් තියෙන. හැබැයි අනිවාර්යයෙන්ම අපිට MCQ එකක් එනවාමයි. එතකොට ඒකෙදි අපිට අර මූලික නීති කොටසක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තෝරා ගැනීමේදී අනුගමනය කරන්න ඕනි යම්කිසි අනුපිළිවෙලක් තියෙනවා. එතකොට අන්නේ අනුපිළිවෙල අපිට මතක තියාගන්න පුළුවන්. එතකොට අර නීති ටික අපිට හොඳින් කියවලා හොඳට තේරුම් ගත්තොත් අපිට හරිම ලේසියෙන් නාමකරණීය ප්‍රශ්نين කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් බෙන්සීන් වලට කලින් බෙන්සීන් නොවන සංයෝග කියන්නේ ඇලිෆැටික් සංයෝග වලට අදාළව අපිට පුළුවන් මුලින්ම ප්‍රතික්‍රියා යන්ත්‍රණ ඊට පස්සේ දාන ප්‍රතිකාරක මොනවද ඒ වගේ දේවල් සේරම අපිට ඒ පිළිවෙලට බලාගෙන යන්න පුළුවන් බෙන්සීන් වලට කලින්. අපිට බෙන්සීන් ඊට පස්සේ කරන්න පුළුවන්. මොකද බෙන්සීන් වලට දාන ප්‍රතිකාරකත් ඇත්තටම ඇලිෆැටික් සංයෝග වලට දාන ප්‍රතිකාරකම තමයි
සමහර ඒවාට පමණයි වෙනස් වෙන්නේ බෙන්සීන් වලදී. ඒ හින්දා අපිට හරිම ලේසි ඇලිෆැටික සංයෝගවට කරන ඒවා මුලින්ම අපි ඉගෙන ගත්තොත් අපිට ඊට අදාළව අනුරූපවම බෙන්සීන් වලට දාන්න පුළුවන්. යම්කිසි වෙනස්කම් සිදුවෙන ඒවා තියෙනවා. ඒව ඇරෙන්න ගොඩක් සංයෝග වලට අපිට එකම ඒව දාන්න පුළුවන්කම තියෙන එකම ප්‍රතිකාරක. එතකොට අපිට මේකෙදී අපිට හොඳටම අපිට මේ කරන්න පුළුවන් මේ පාස් පේපර්ස්. ඇත්තටම පාස් පේපර්ස් ආශ්‍රය කරන්න පරණ අවුරුදු වල පාස් පේපර්ස් අරගෙන කරන්න MCQ අපිට පුළුවන් තරම් කරන්න. එතකොට නාමකරණය වගේ කොටසක් ගත්තොත් අපිට දැන් කොටසින් කොටස අපි වැඩ කරන හින්දා අපිට පුළුවන් පාස් පේපර්ස් ටික අරගෙන කැටගරි කරගන්න. මේ කොටස් ටිකට අදාළව මේක. එහෙම කියලා අපිට කැටගරි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පාස් පේපර්ස් කැටගරි කරලා දිනනවා දැන් ඒව අරගෙන උනත් කරන්න පුළුවන්. එතකොට අපිට ලේසි. ඒ වගේම මේ ඕගනික් වලට ලොකු කාලයක් අපිට පේපර් එකක් අස්සේ පැය දෙක අපේ මේ A level paper එකේ පැය දෙක අස්සේ ලොකු කාලයක් අපි ඕගනික් වලට වැඩි දෙන්න හොඳ නැහැ. මොකද ඇත්තටම අපිට ෆිසිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒවට ටිකක් කාලය දෙන්නත් ඕනේ. ඒ හින්දා මේ ඕගනික් වලට අපිට තියෙන ප්‍රශ්න 10යි ඊටත් එහා මේ අපි හරිම සුළු කාලයකින් ඒක කරන්න පුළුවන් වෙනුනේ. ඇත්තටම ඕගනික් හරිම ලේසි. හරියට concept එක තේරුම් ගත්තොත් එතකොට මේ අපිට පුළුවන් ඒ විදිහට කොටසින් කොටස කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් යන්ත්‍රණ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ සංයෝග වලට දාන ප්‍රතිකාරක මොනවද කියලාත් මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් ඒ කියන්නේ දාන ප්‍රතිකාරකයේ අනුව ලැබෙන ඵලය වෙනස් වෙනවනේ. එකම සංයෝගයට උනත් දාන ප්‍රතිකාරකයේ අනුව අපිට ලැබෙන සංයෝගය වෙනස් වෙනවා. ඒ හින්දා අපි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම සමහර සංයෝග වලට අපිට ප්‍රතිකාරක දෙක ගන්න දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් දීතීක මධ්‍යසාරයක් අපිට කීටෝනයක් කරන්න අපිට පුළුවන් ආම්ලික මාධ්‍යයේ KMnO4 හෝ ඩ්‍රයික්‍රෝමේට් දාන්නත් පුළුවන්. ඒ වගේම PCC දාන්නත් පුළුවන්. හැබැයි ප්‍රාථමික මධ්‍යසාරයක් ගත්තොත් එයාට ආම්ලික මාධ්‍යයේ KMnO4 හෝ ඩයික්‍රෝමේට් දාපු ගමන් අපිට හම්බෙන්නේ කාබොක්සිලික් අම්ලයක්. හැබැයි අපිට PCC දැම්මොත් ප්‍රාථමික මධ්‍යසාරයකට අපිට හම්බෙන්නේ ඇල්ඩිහයිඩයක්. ඒ විදිහට ලැබෙන එක වෙනස් වෙනවා. හැබැයි තෘතීක මධ්‍යසාරයකට අපි ආම්ලික මාධ්‍යයේ KMnO4 හෝ ඩයික්‍රෝමේට් දැම්මත් PCC දැම්මත් අපිට කිසිම වෙනසක් හම්බෙන්නේ නැහැ. ඒ විදිහට අර අපිට එකිනෙකට වෙනස් සහ එකම සංයෝගයකට ප්‍රතිකාර දෙකක් දැම්මම එකම ඵලය ලැබෙන්නත් පුළුවන්. ඒ වගේ වෙනස් වෙනවා. ඒ හින්දා අපි ඒ වගේ වෙනස්කම් හොඳට බලලා මතක තියාගන්න ඕනේ. අපිට MCQ පේපර් එකට කරන්න තියෙන්නේ හොඳම දේ තමයි MCQ කරලා හුරු වෙන්නේ. ඒ වගේම සුළු පරිවර්තන කියන්නේ චූටි පරිවර්තන පොඩි පරිවර්තන කරන්න හුරු වෙන්නේ. එතකොට අපිට සුළු ඵල ඒ හැමදේම හම්බෙනවා. එතකොට සුළු ඵල අතරමැදි ඵල ඒවා අපිට යන්ත්‍රණ මතක තියාගන්න. යන්ත්‍රණ මතක තියාගත්තාම යන්ත්‍රණ හොඳට ලියලා හුරු වෙන්න. ඒ යන්ත්‍රණ වලදී අපිට අතරමැදි ඵල සහ සුළු ඵල කියන ඒවා අපිට ගොඩක් වෙලාවට ලියනවා. ඒ හින්දා ඒව සම්බන්ධයෙන්ුත් ගොඩක් වෙලාවට අහනවා. අනිත් එක තමයි MCQ වලට අපිට යන්ත්‍රණයේ දැන් යම්කිසි ප්‍රතික්‍රියාවක යන්ත්‍රණයක් දීලා අපිට යන්ත්‍රණයේ අතරමැදි සම්ප්‍රයුක්ත ව්‍යුහ ගැන අහන්නත් පුළුවන්. එහෙම අහලා අපිට නිවැරදි සම්ප්‍රයුක්ත ව්‍යුහය තෝරන්න වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා අපි හොඳින් යන්ත්‍රණ මතක තියාගන්නත් ඕනේ. ඕක තමයි MCQ වලට අදාළව ඕගනික් MCQ වලට අදාළව කරන්න පුළුවන් දේ.